පොඩ්කාස්ට් නාමය හරිත රහස. කතාංග අංක 3. මුරුංගා. පෝෂණයේ බලකොටුව. The Miracle Tree. ආයිබෝවන්. සොබාදහමේ සංගවා ඇති අපුරු රහස් සොයා යන හරිත රහස. අපේ පොඩ්කාස්ට් මාලාවේ අලුත් කතාංගයකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම නෙත්මි. ජීවක අද අපි කතා කරන්න තෝරාගත් මාතෘකාව ලෝකේ පුරාම හැමෝම කතා කරන Miracle Tree ගැන නේද? අයිබෝන් නෙත්මි. අයිබෝන් හැමෝන්ටම ඔනෙත්මි. අද කතා කරන්නේ හාස්කම් පිරුණු ගස ගැන. මේක තමයි අපේ ගෙවත්තේ නිතර දකින්න මුරුංගා. ඇත්තටම නෙත්මි මුරුංගා කියන්නේ නිකම් කෑමක් නෙවෙයි. ඒක පෝෂණයේ සහ සුවතාවේ මහා ආශිර්වාද තියෙන ශාකයක්. ඔව් ජීවක. මම අහලා තියෙනවා මුරුංගා කොළවල තියෙන පෝෂණය අපි හිතන වාට වඩා 10 ගුණයක් වැඩි කියලා. ඒ සංසන්දනයත් ගැන ටිකක් කිව්වොත්. ඇත්තටම නෙත්මි ඒක හරිම පුදුම හිතන පෝෂණ තොරතුරක්. මුරුංගා කොළ ග්‍රෑම් 100ක තියෙනවා දොඩම් වල වගේ 7 ගුණයක විටමින් C. කැරට් වල වගේම 10 ගුණයක විටමින් A. කිරි වල වගේ 17 ගුණයක කැල්සියම්. ඒ වගේම නිවිති වල තියෙන 25 ගුණයක යකඩ මෙහි අඩංගුයි. මේක ඇහුවාම හිතා ගන්න පුළුවන්නේ මුරුංගා කොළ කියන්නේ මොන වගේ පෝෂණ මල්ලක්ද කියලා. ඇත්තටම පුදුමයි. ඉතින් මේ තරම් පෝෂණයක් තියෙන නිසා මේවා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් හොඳයි නේද? අනිවාර්යෙන්ම. මුරුංගා කියන්නේ ලෙඩ රෝග රැසකට ස්වභාවික විසඳුමක්. විශේෂයෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේවා ඊටාම ගුණදායකයි. ඒ වගේම හදවතේ සෞඛ්‍ය රැක ගන්න කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය පාලනය කරන්න මුරුංගා උදව් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි මේකේ තියෙන අධික ප්‍රතිඔක්සිකාරක ගුණය. ඒ නිසා සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ගොඩාක් ශක්තිමත් වෙනවා. ජීවක ගොඩක් දෙනෙක් දන්නේ මුරුංගා කරල් කන්න විතරයි. හැබැයි මේ කියපු පෝෂණය ගන්න නම් කොළ පාවිච්චි කරන්න ඕන නේද? ඒත් කාර්යබහුල අයට මුරුංගා කොළ උයන්නවත් වෙලාවක් නැහැ. ඒක ඇත්ත නෙත්මි. අන්නේ ප්‍රශ්නෙට අපි විසඳුමක් හොයාගන්න ඕන. දැන් අපිට පුළුවන් මුරුංගා කොළ වේලලා කුඩු කරලා ආහාර වේලට එකතු කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ කාර්යබහුල ඔබට මුරුංගා වල මේ පූර්ණ පෝෂණය හරිම පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් තමයි mahabala.lk. ඔන් නිෂ්පාදනය කරන මුරුංගා කරල් 100%ක්ම ස්වභාවිකයි. මම කලින් කිව්වා වගේම මේවායේ කිසිම කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයක් අඩංගු වෙන්නේ නැහැ. සත්ත්ව කොටස් ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද ඔවුන් පාවිච්චි කරන්නේ 100%ක්ම ශාකමය කැප්සූල්. ඒ කියන්නේ මහා බල කැප්සියුල් එකකින් මුරුංගා වල තියෙන හැම ගුණයක්ම අපට ලෙහෙසියෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ජීවක මේ මුරුංගා කරල් පාවිච්චි කරද්දී අපි කොහොමද දැනගන්නේ කොයි තරම් ප්‍රමාණයක් බොන්න ඕනේද සහ කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා? ඔබ කරන්න ඕන එකම දේ නිෂ්පාදනයේ අඩංගු ලේබලය හොඳින් කියව බලන එක. මම කියන්නම් දිනකට ගත යුතු කරල් ප්‍රමාණය. ඒකට කියන්නේ මාත්‍රාව කියලා. සාමාන්‍යයෙන් දිනකට කරල් එකක් හෝ දෙකක් ගැනීම ප්‍රමාණවත්. හැබැයි නිෂ්පාදකයා ලබා දී ඇති ඒ උපදෙස් මාලාව මුලින්ම කියවලා ඒ අනුව පාවිච්චි කරන්න කියලා මම අපේ ශ්‍රාවකයන්ට මතක් කරනවා. එතකොට ඔබට කිසිම ගැටලුවක් නැතුව මේ පෝෂණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගර්භිණී මව්වරුන් මුරුංගා අධිකව ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම දියවැඩියාවට හෝ රුධිර පීඩනයට දැනටමත් ඖෂධ ගන්නව නම් වෛද්‍ය උපදෙස් මත මේවා පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු. එක බෝතලයක මිලිග්‍රෑම් 500ක පූර්ණ පෝෂණය තියෙන කැප්සූල් 60ක් තියෙනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ පල්ලෙහා තියෙන විස්තරයේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒකෙන් කෙලින්ම ඍජුවම ඇනුම් කරන්න. ඔව් බොහොම ස්තුතියි ජීවක. අද අපි දැනගත්තා අපේ වත්තේ තියෙන මුරුංගා ගස කොයි තරම් වටිනවද කියලා. ඉතින් අද ඉඳන් මුරුංගා ඔබේ ආහාර වේලටත් එකතු කරගන්න උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම. එහෙනම් හරිත රහස ඊළඟ කතාංගෙන් තවත් සුවිශේෂී ඖෂධීය සහකයක රහස් සොයා අපි නැවත හමු යමු. ඔබ සැමට නිරෝගීමත් දිනයක් ප්‍රාර්ථනා කරනවා.